ගම්මානයේ ජනප්‍රවාදවල කියවෙන පරිදි අද්භූත වනාන්තරයකට කුතුහලෙන් පිරි කුඩා පිරිමි ළමයෙක් ඇතුළු වුණා. වනයේ ගැඹුරේ සැඟවුණු අදෘශ්‍යමාන බලවේගයක්. පිරිමි ළමයා තබන සෑම පියවරක් දෙසම නිහඬව බලා සිටියා. වනය වඩාත් විශාල වන විට තමාට මගවැරදි ඇති බව පිරිමි ළමයාට වැටහුණා. තම පූජනීය භූමිය ආරක්ෂා කරන්නට වනයේ පුරාණ භාරකරු වූ යක්ෂයා අවසානයේ පෙනී සිටියා. යක්ෂයා පිරිමි ළමයාගේ පිවිතුරු සිත හඳුනාගෙන ඔහුට උදව් කරන්න ඉදිරිපත් වුණා. හානියක් කරනවා වෙනුවට පිරිමි ළමයාව ආරක්ෂිතව වනයෙන් පිටතට යන්න මඟ පෙන්වීමට භාරකරු තීරණය කළා. වනයේ මායිමේදී තමාට ආරක්ෂාව සැලසූ ඒ අදෘශ්‍යමාන ආරක්ෂකයාට ස්තුති කිරීමට පිරිමි ළමයා ආපසු හැරී බැලුවා. එදා පටන් වනය රකින ඒ කරුණාවන්ත භාරකරු පිළිබඳ කතාව මේ පිරිමි ළමයා ලොවටම කීවා.